තෙරුවන් සරණයි. අපි හැමදෙනාටම අද හරීම වටිනා දවසක්. වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේ. බෝසතාණන් වහන්සේගේ මනුලොව උපතත්, බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වයත්, සම්බුදු පියාණන් වහන්සේගේ පිරිනිවීමත් කියන තෙමඟුල සිදුුනේ අද වගේ දවසක. මෝදන්ති වත බෝදේවා. මනුලොව මිනිසුන් විතරක් නෙවෙයි, දෙව්ලොව දෙවියන්, බඹලොව බඹුන් පවා උද්දාමයට සතුටට ප්‍රීතියට පත්වෙන දවසක් තමයි අද වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේ කියලා කියන්නේ. එදා බෝසතාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ වශයෙන් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලබන්නේ බුදු වෙනවා කියලා වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක. එතකොට ඒ බෝධි අංකුරය ඒ චිත්තේ පැලවෙන්නේ අද වගේ දවසක පින්නතුනේ. ඒ ඊ타ත්ම ආසිරිමත් බෝධිසත්වයෝ මහාමායා දේවියගේ මව කුසේ පුරා දසමසක් වැඩයින්ද ලුම්බිනි සාලවනයේදී සල්මල් පිපිලා සුවඳ හමන ඒ පරිසරයේ ලස්සන වනයේ මනුලොව උපදින මොහොතේදී නෙළුම් මල් මත පියවර තබමින් වැඩම කරන මොහොතේදී ඒ ඉපදෙන මොහොතේදීම මේ තුන් ලෝකේ ඉපදුණු වස්තු හතක් තියෙනවා. සහජාත වස්තු කියලා. වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේමයි ඒ වස්තුන් ලොව උපන්නේ. ඒ තමයි යසෝදරා දේවියගේ උපත, ආනන්ද ස්වාමින් වහන්සේගේ උපත, චන්න ඇමතියාගේ උපත, කාළුදායි ඇමතිතුමාගේ උපත, කාන්තක අස්වැයාගේ උපත, ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ බුද්ධගයා ප්‍රදේශයේ වැඩ ඉන්නේ බෝසමිඳුන් වහන්සේගේ උපත, සතර මහා නිදානේ උපත සිදු වෙන්නේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක. අද වගේ දවසක සිදු වුණේ ඒ බෝධිසත්වයන් වහන්සේට උපකාරය පිණිසයි අනිකුත් ඒ වස්තුන් පහළ වුණේ ඉපදුනේ. ඉතින් හරි අසිරිමත් සිද්ධි දහමයක් සිදු වුණානේ. ඔබ දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ තමන්ගේ දෙමව්පියෝ ඥාතින් බලන්න එන්නේ වැඩම කරන්නේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනයක කිඹුල්වතට වැඩම කරන්නේ. කාළුදායි මහරහතන් වහන්සේ ඇතුළු පිරිස සමගින් රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් සමගින් වැඩම කළේ අද වගේ දවසක. මව් දෙමව්පියෝ ඥාතීන් බලන්න වැඩම කළා. ඒ වගේම මානෙන් හිටපු ඥාතීන් හිටියා කිඹුල්වතේ ශාක්‍ය වංශයේ ඒ කුලේ හිටපු අය. ඒ මානෙ බිඳින්න යමා මහ පෙළහැර පෑවේ අපේ භාග්‍යවතුන් වහන්සේ අද වගේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක ඒ ඥාතීන්ගේ මන් බිඳින්න. ඉතින් හරීම අසිරිමත් මන් බිඳගත් ඥාතීන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරා. සසර දුක් නිමා කරන්න පුළුවන් විදිහට සිත හදාගත්තා. ඉතින් අද වගේ දවසක තමයි මේ අසිරිමත් ප්‍රාතිහාර්යයන් සිදු වුණේ. ඒ අසිරිමත් සිදුවීම් අතරේ ඔබ අපි කවුරුත් දන්නවා ආනන්ද හාමුදුරුවන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථායකයන් වහන්සේ වශයෙන්, ස්ථිර උපස්ථායකයන් වහන්සේ වශයෙන් කටයුතු කරේ. සෙවණැල්ලක් වශයෙන් පසුපසින් වඩිමින් කටයුතු කරේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ඉතින් පසු කාලින තමයි මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණේ. ඒ ආනන්ද මහරහතන් වහන්සේ පුරා අවුරුදු 120ක් ආයු වළඳලා රෝහිණී ගංතෙරේ වැඩ වාසය කරන මොහොතේදී පිරිනිවන් පාන්නේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක අද වගේ දවසක. එතකොට දැන් ඔබ දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉපදුනෙත් වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක, පිරිනිවන් පාන්නේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේක. හරි අසිරිමත් සිදුවීම්. ආකාශයේ වැඩ සිටිද්දී පිරිනිවන් පෑවේ. රෝහිණී නදිය ආසබඩ ඒ ගම් ගාව දෙපස සිටියේ සියලු ජනතාවට ආනන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ තේජෝ කසිනියට සමවැදිලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආකාශයේදීම පිරිනිවන් පානවා. අද වගේ දවසක හරිම අසිරිමත් නේද? මේ අසිරිමත් සිදුවීම් රැසක් සිදු වුණා. එතකොට මේ දඹදිව ඒ වගේ සිදුවීම් රැසක් සිදු වුණා. දඹදිව විතරක් නෙවෙයි අපේ මනුලොව මේ මිහිපිට ලංකාදරණී තලය වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේට ගැන කල්පනා කරනකොට හරිම අසිරිමත්. අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා අවුරුදු 8කට පස්සේ එළඹුණු වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේ කැලණියේ ජීවත් වුණු මණියක්කික නාගරාජයාගේ ආරාධනාවෙන් කැලණියට වැඩම කරේ අද වගේ දවසක. බලන්න කොයිතරම් වටිනවද කියලා. කැලණියේ පුදබිම වෙසක් සිරිය අසිරිමත් විදිහට බබලන මොහොතක් වෙනවා. වෙසක් උදාව පින්නතුනි. ඉතින් කැලණියට වැඩම කරන මහරහතන් වහන්සේලා සමග භාග්‍යවතුන් වහන්සේ කැලණියට වැඩම කළාට පස්සේ
එතෙන්ට සුමන සමන් දේවතාවුන් වහන්සේත් පැමිණිලා සිටියා. සුමන සමන් දේවතාවුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ආරාධනා කරා සමනල කන්දට වඩින්න කියලා. භාග්‍යවතුන් වහන්සේ අද වගේ දවසක තමයි සමනල කන්දට වැඩම කළේ. වැඩම කරලා වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනයක තමන් වහන්සේගේ වාම ශ්‍රී ඒ සිරිපතුල සටහන තැබුවා සමනල කන්දේ. සමන් දෙවියන්ගේ ආරාධනාවයි. වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනයක සිද්ධ වුණේ කොයිතරම් වටිනවද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මේ 12 මස් ස්ථානවලම වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඉතින් කාලේ මදි නිසා ඔය කෙටියෙන් මම සඳහන් කළේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සිදුවීම් රැසක් සිදු වුණු දවසක් තමයි වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ. ඉතින් අද දින අපට ඒ තරම වටිනවා. ඒ වගේම බලන්න රුවන්වැලි මහසෑයේ මහාතූපය කියලා අපි කියන්නේ රුවන්වැලි මහසෑයේ මනුලෝකෙට විතරක් නෙවෙයි දෙවියන්ටත් මහාතූපය වඳින්න හිතුනොත් වන්දනා කරන්න වැඩම කරන්නේ අනුරාධපුරයට. තුන් ලෝකේම වැඩ සිටින මහාතූපය තමයි රුවන්වැලි මහසෑය. රුවන්වැලි මහසෑය නිර්මාණය කරපු ඒ දුටුගැමුණු රජතුමා ඇතුළු පිරිස අද වගේ වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනයක තමයි මහසෑයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. එහෙනම් කොයිතරම් වටින දවසක්ද කියලා බලන්න පින්නතුනේ. අපි හැමදෙනාටම ඉතින් වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනේ රාජ්‍ය උත්සවයෙන් පවත්වන්න ඕනේ කියලා දුටුගැමුණු මහරජතුමා පෙර සිටිය රජදරුවොත් මේක රාජ්‍ය උත්සවයෙන් පැවැත්තුවා. පවත්වගෙන ආවා පින්නතුනේ. ඇයි වෙසක් සඳේ සඳ කිරණින් නැහැවෙන ලෝ සතුන්ට හරිම අසිරිමත් දවසක් නිසා අද දවසේ කුසගින්නේ ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඊටමත් අඩුවෙන් තමයි තිරිසංගත සතුන්ට පවා කුසගිනි නිවා ගන්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් බව බලන්න පින්නතුනේ. බැලු හැමතැනම දන්සල් තියෙනවා. හැම කෙනෙක්ම කුසගිනි නිවා ගන්නවා. ඒ කුසගිනි නිවා ගන්නවා විතරක් නෙවෙයි සසර දුක්ගිනි නිවා ගන්නත් ධර්ම දාණය ලැබෙන දවසක් වැඩියෙන් අද. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙනවා. ඇඬු කඳුලැලි දෙනෙත් වලින් පිරුණු මිනිස්සු තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න වලට හඬනවා. හැබැයි ඒ අඬන ඇඬුමන් නවත්ත ගන්න පුළුවන් එකම ඖෂධය තමයි ධර්මය. ධම්මෞෂධ සමන්නත්ති කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් බුදුවදන් අහනකොට බුදුබණ අහනකොට සිතේ තියෙන දුක්ගිනි නිවෙනවා. නිවිලා සාන්තිය සැනසෙල්ල ඇති වෙනවා. ඒ සාන්තිය සැනසෙල්ල ඇති කරගන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වැඩියෙන් අහගන්න ලැබෙන දවසක් තමයි අද දවස. මේ වගේ බොහෝ සිදුවීම් රැසක් සිදු වුණු දවසක් තමයි වෙසක් පුන් පුරපසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ. මම මේ කිව්වේ ටිකයි. තව බොහෝ කිය යුතුව තියෙනවා. හැබැයි අද මේ කරුණු ටික දැනගෙන ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ධර්මයට ලං වෙමින් බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබන්න, ධර්මයේ ආශිර්වාදය ලබන්න, සංගරුවනේ ආශිර්වාදය ලබන්න ඔබට සුබ වෙසක් මංගල්‍යක්ම වේවා. තෙරුවන් සරණයි කියලා මම ආශිර්වාද කරනවා.